දන්නවද හඳේ භූතයෙක් ඉන්නවා කියලා? කලබල වෙන්න එපා. මේ භූතයා තමයි බ්ලූ ගෝස්ට් නැමැති රොබෝ ගවේෂණ යානය. බ්ලූ ගෝස්ට් කියන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍ර කොටගත් ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් පෞද්ගලික ගගන සමාගම සඳට පතිත කළ යානය. පෞද්ගලික සමාගමක් සාර්ථකව සඳට පතිත කළ පළමු රොබෝ යානය වන්නේ මෙයයි. මීට පෙර ඇමරිකන් පෞද්ගලික ගගන සමාගමක් සඳට යානයක් පතිත කරා. නමුත් ඒ 100% නිවැරදිව සිද්ධ වුණේ නැහැ. ඒ වුණාට බ්ලූ ගෝස්ට් යානය දින 45ක් තිස්සේ කිලෝමීටර් මිලියන 4කට ආසන්න දුරක් ගමනකින් අනතුරුව පසුගිය දෙවැනිදා හඳට ගොඩ බෑවේ ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් සමාගමේ ප්‍රධානී ජේම්ස් කිම් සහ එහි සේවය කරන 750 දෙනාගේ ඔල්වරසම් මැද්දේ බ්ලූ ගෝස්ට් යානය හඳට ගොඩ බෑවේ පෙර සැලසුම් කළ පරිදි සඳුගේ ඊසාන දෙසින් පිහිටි ස්ථානයකට. බ්ලූ ගෝස්ට් යානය සඳ ගවේෂණය කිරීමේ අරමුණින් පෘථිවියෙන් නික්ම ගියේ ජනවාරි 15 වෙනිදා. සඳ බලා යන තෙක්ම යානය කළේ ඡායාරූප ගැනීම. සඳ බලා යන ගමනේදී කෙමෙන් ඈත වන පෘථිවියේ දසුන් යානයේ කැමරාවල ලස්සනට සටහන් වුණා. ඒ දසුන් හැබැවින්ම විස්මිතයි. පෘථිවියෙන් නික්ම ගොස් කිලෝමීටර් 3,84,400ක ගමනකින් පස්සේ බ්ලූ ගෝස්ට් යානය සඳ ආසන්නයට පැමිණ සඳුගේ කක්ෂයකට පිවිසුනේ පසුගිය පෙබරවාරි 13 වෙනිදා. ඉන්පසු බ්ලූ ගෝස්ට් දින 16ක් සඳ වටා කක්ෂගතව සිටියා. එහෙම ඉද්දි සඳුගේ වටකුරු පෘෂ්ඨය පිටුපසින් පෘථිවිය නැගෙන අයුරුත් පෘථිවිය බැස යන අයුරුත් දැක්වෙන දසුන්ද රෝගත කර පෘථිවියට ලැබෙන්න සැලසුණා. මාර්තු 2 වෙනිදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දවල් 12ට විතර බ්ලූ ගෝස්ට් සඳට ගොඩ බෑවා. ඒ හිතුවන්ට වඩා සාර්ථක වුණා. සඳට පතිත කැරීමෙන් පස්සේ බ්ලූ ගෝස්ට් පෘථිවිය සමග සෙල්ෆි ඡායාරූපයක්ද ගත්තා. ඡායාරූපයේ පෘථිවිය ඈතින් කුඩා අයුරින් දිස්වන්නේ යානයේ භාවිතා කරන අල්ට්‍රා වයිඩ් කැමරා කාච නිසායි කියලා විද්‍යාඥයෝ පැහැදිලි කළා. අප මෙම යානයේ ඇතිතන සිටින්නේ නම් පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇතයිද විද්‍යාඥයෝ වැඩිදුරටත් ප්‍රකාශ කරා. බ්ලූ ගෝස්ට් ගවේෂණ යානය ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් සමාගම විසින් නිපදවූ මෙන්ම මේ වන යානයක් වන නමුත් නාසා ආයතනය සමගද එහි සම්බන්ධයක් තිබුණා. නාසා ආයතනයට අයත් විද්‍යාත්මක උපකරණ ඇතුළු තවත් උපාංග 10ක් බ්ලූ ගෝස්ට් යානයේ තියෙනවා. සඳ මතු පිට ගවේෂණය සහ සිතියම් ගත කිරීමට අවශ්‍ය උපාංග දෙක අතර තිබුණා. බ්ලූ ගෝස්ට් දින 14ක කාලයක් සඳ ගවේෂණ කටයුතු වල නියැලුණා. බ්ලූ ගෝස්ට් යානයේ උඩුගුරුන්ට රැගෙන ගොස් සඳ බලා යාමට අභ්‍යවකාශයට මුදාහනු ලැබුවේ අපි කවුරුත් දන්න SpaceX සමාගමට අයත් ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙන්. SpaceX රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරිඩාවේ නාසා ආයතනයට අයත් කෙනඩි මධ්‍යස්ථානයේ. ඔබ දැනටමත් දන්නවා ඇති SpaceX කියන්නේත් පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක්. ඒක අයිති ලොව අංක 1 පොහොසතා වන බිලියනපති ව්‍යාපාරික නව නිපැයුම්කරු ඉලොන් මස්ක්ට. අද වෙනකොට ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයාත් ඉලොන් මස්ක්. මුලින්ම සඳට මිනිසුන් යැවීම කළේ ඇමරිකාව. සඳට මිනිසුන් රහිත ගවේෂණ යාන වූ රටවල් වන්නේ සෝවියට් රුසියාව, චීනය, ඉන්දියාව සහ ජපානය. ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් පුද්ගලික සමාගම චන්ද්‍රයානයක් සඳ මතට පතිත කිරීමේ මෙම සිදුවීම අනාගතයට ඉතා වැදගත්. හේතුව අනාගතයේ අභ්‍යවකාශ කටයුතු බොහොමයක් සිදුවනු ඇත්තේ පෞද්ගලික අංශ සමග සම්බන්ධ වෙමින් කියලා අපි හැමෝටම දැන් පැහැදිලියි. ඇපොලෝ මෙහෙයුම් වලින් පස්සේ නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කරා. ඊට අවශ්‍ය දත්ත ලබා ගැනීම මේ බ්ලූ ගෝස්ට් පැවරෙනවා කියලා විශ්වාස කරනවා. යලි සඳට යෑමේ නාසා මෙහෙයුම හැඳින්වෙන්නේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් කියලා. කෙටියෙන් ක්ලිප්ස් කියලා තමයි මේ හැඳින්වෙන්නේ. සඳට යලි ගගනගාමීන් ගෙන යන නාසා චන්ද්‍ර වැඩසටහන හැඳින්වෙන්නේ ආටිමිස් යනුවෙන්. ආටිමිස් මෙහෙයුම යටතේ පළමු වරට සඳට කාන්තාවක යැවීමටද නාසා ආයතනය සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව සඳ මතු පිට ජනාවාස පිහිටුවීමටද සැලසුම් සකස් කරලා තියෙනවා. පළමුවෙන් මිනිසෙකු සඳ මතට පය තැබුවේ ඇපොලෝ මෙහෙයුම යටතේ ඇපොලෝ 11 යානයේ. පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ගගනගාමී වන නිල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්රින්. ඒ 1969 ජූලි 20 වෙනිදා. අවසන් වරට සිදුවුණු ඇපොලෝ චන්ද්‍ර මෙහෙයුම ඇපොලෝ 17 ඒ 1972 වසරේ. ඉන් පස්සේ කිසිවෙකු සඳට ගියේ නැහැ. ආටිමිස් මෙහෙයුම් වලදී ගගනගාමී සඳට ගෙන යාමට නාසා ආයතනයේ භාවිතයට ගනු ඇත්තේ ඔරායන් නැමැති ගගන කැප්සියුල් එක. මෙම කැප්සියුල් එක නියමුවන් රහිතව සඳට යවා සඳ වටේ කැරකීමට සලස්වා
ආපසු ගෙන්වාගෙන තියෙනවා. ඒ 2022 වසරේ සිදු කළ ආටිමිස් 1 මෙහෙයුම යටතේ. ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම යටතේ සඳට යන ගගනගාමීන් සිව් දෙනා ලොවට හඳුන්වා දීමටද නාසා ආයතනය පියවර ගත්තා. ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර එක් ගගනගාමිනියක් ඉන්නවා. ඊට අමතරව කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක්ද ඉන්නවා. ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමොක්කොෂ් සහ ජෙරමි හැන්සන්. ක්‍රිස්ටිනා හැමොක්කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාව. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරනවා. චන්ද්‍ර මෙහෙයුමකට එක්වන පළවෙනි කළු ජාතික ගගනගාමියා වන්නේද ඔහුයි. රීඩ් වයිස්මන් ආටිමිස් 2 මෙහෙයුමට නායකත්වය දෙනවා. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරනවා. ආටිමිස් 2 මෙහෙයුමේදී ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැහැ. මේ පිරිස චන්ද්‍රයාගේ කක්ෂයට පිවිසිලා ආපසු පෘථිවියට පැමිණෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ආටිමිස් 2 දින 10ක මෙහෙයුමක්. ගගනගාමීන් සඳට පය තැබීම සිදු කරන්නේ ආටිමිස් 3 මෙහෙයුම යටතේ. එය සිදු වුණු ඇත්තේ 2027 වසරෙන් පසුව යයි පැවසෙනවා. පළමු වරට කාන්තාවක් සඳට පය තබුණු ඇත්තේ මෙම ආටිමිස් 3 මෙහෙයුමේදී කියලායි තමයි විශ්වාස කරන්නේ. හොඳයි එහෙනම් ආයමත් දවසක මේ වගේ වැදගත් තොරතුරු රැගෙන ඔබ වෙත හමු වෙනකම් ඔබට ජයග්‍රාහී දවසක්.